Hello everyone, welcome back to SL Movie Center. අද මේ වීඩියෝ එකකින් best trilogy movies මොනවද කියලා බලමු. famous වෙච්ච trilogy movies collection තමයි අද මේ වීඩියෝ එකකින් ඔයාලට ගෙනාවේ. එහෙනම් මතකතුව channel එක subscribe කරලා support එකක් දෙන්න. දැන් මේ වීඩියෝ එකට යමු. හොඳයි ලිස්ට් එකේ ලාස්ට් එකට තියෙන්නේ The Hangover trilogy collection එක. close friends ලා 4 දෙනෙක් මෙයාලා bachelor party එකක් enjoy කරන්න යනවා. මේ 4 දෙනාගෙන් එක්කෙනෙක් අතුරුදහන් වෙනවා. ඉතින් ඒ යාළුවව හොයාගන්න ගොඩක් දෙනෙක්ගෙන් බැට කාලා බැනුම් වහලා අස්තියාදු වෙලා කොහොමද හොයාගන්නේ කියන එක තමයි මේ movie එකේ story එක. movie එකේ first part එකට වඩා second and third part එක හරිම fun ගොඩක් තියෙනවා. මේක 18+ movie එකක් family එක බලන්න බෑ. හොඳයි ඊළඟට Iron Man trilogy collection එක. super powers හැම super hero කෙනෙක්ටම තියෙනවා, but super powers නැති super heroes තමයි Marvel එකේ Iron Man, ඒ වගේම DC එකේ Batman. මේ reason හින්දා තමයි ගොඩක් ප්‍රේක්ෂකයන්ට මේ super heroes දෙන්නටම ගොඩක් කැමති. Iron Man movie එකේ story එක තමයි advanced weapons, missiles මේ වගේ technology එකට අයත් දේවල් ඉපදවන company එකක් තමයි Stark Industries. මේ company owner තමයි Tony Stark. Tony Stark හරිම intelligent කෙනෙක්. සුන්බුන් වෙච්ච දේවල් වලින් පළවෙනි Iron Man suit එක නිබද වෙලා සතුරන්ගෙන් බේරිලා එනවා. first part එකේ එයාගේ technology plus intelligent බව use කරලා Iron Man suit එක සුපිරියට upgrade කරනවා. මේ Iron Man suit එක use කරලා තමන්ට ඇති වෙන ප්‍රශ්න වලටත් රටේ ඇති වෙන අනතුරු කොහොමද Tony Stark බේරගන්නේ කියන එක තමයි මේ movies වල story. Iron Man 1 maximum ගොඩක් දෙනෙක්ට කැමති. හරිම අපූර්ව trilogy movie එකක්. මිස් කරන්න නැතුව බලන්න guys. ඊළඟට බලන්න යන්නේ Spider-Man trilogy. Tobey Maguire ළඟ දක්වපු පළමු Spider-Man movies තුනක් ආපු movies. 90s kids ලගේ සහ early 2K kids ලගේ favorite my Spider-Man movie එක මකුලෙක් දෂ්ට කරපු නිසා Peter Parkerට Spider powers ඔක්කොම හම්බ වෙනවා. මේ powers ලව Spider-Man විදියට මාරු වුණ Peter Parker ඇවිල්ලා New York City එකේ ජනතාවට එන අනතුරු කොහොමද වළක්වන්නේ කියන එක තමයි මේ movie එකේ story එක. Marvel එකේ one of the best iconic superhero movie එකක්. Spider-Man first part එකට වඩා second and third part එකට action sequence නියමට තියෙනවා. ඊළඟට බලන්න යන්නේ The Matrix trilogy collection එක. artificial intelligence නිසා මුළු ලෝකයම යටතටපත් වෙලා බේරුණු කට්ටිය හැමෝම එකතු වෙලා මේ AI ට විරුද්ධව කොහොමද සටන් කරන්නේ, AI එක කොහොමද විනාශ කරන්නේ කියන එක තමයි මේ movie එකේ concept එක. mind bending වෙන සුපිරිම movie එකක්. ගොඩක් complicated story එකක් තියෙන movie එකක්. හැබැයි movie එක වෙනම level එකකට තියෙනවා. දැනටමත් අපි පාවිච්චි කරන දේවල් වල පවා AI ඇවිල්ලා තියෙන්නේ. මෙහෙම ගියොත් feature එකේදී මේම වෙයිද කියලා දන්නේ නැහැ. ඉතින් check කරලා බලන්න. මේ movie එක හරිම amazing science fiction movie එකක්. ඊළඟට බලන්න යන්නේ Back to the Future trilogy collection එක. time travel movies ගත්තම top සහ OG level එකට එන්නේ මේ movie එක තමයි. මේ movie එකේ කතාව crazy scientist කෙනෙක්, හැබැයි එයා intelligent. මෙයා හොයාගත්තු time travel car එක past and future එකේ මාට්ටු වෙන hero. එහේ ඉඳන් කොහොමද present එකට එන්නේ කියන එක තමයි මේ movie එකේ කතාව. මේ movie එක ඔයාලට family එක බලන්න පුළුවන්. 18+ content කියලා මොනවත් නැහැ. time travel concept එක තියලා humor එක mix කරලා මේ movie එකේ superior අරන් තියෙනවා. ගොඩක් පරණ movie එකක්. හැබැයි ඒක තමයි අද වෙනකම් top level එකට තියෙන්නේ. comedy එකට කිසි අඩුවක් නැහැ. best time travel movie එකක්. check කරලා බලන්න. ඊළඟට බලන්න යන්නේ The Dark Knight trilogy collection එක. ඒක තමයි 2005 ආපු Batman Begins. ඊට පස්සේ 2008 ආපු The Dark Knight, 2012 දී release වුණ The Dark Knight Rises. මේ movies තුනම ගත්තේ director Christopher Nolan. Gotham City එකේ සිදුවන අපරාධ කිසිම super powers එකක් නැති සාමාන්‍ය මිනිසෙක් තමයි Batman suit එක දාගෙන කොහොමද නතර කරන්න කියන එක තමයි මේ movies අතර story එක. Christopher Nolan direct කරපු මේ movies තුනම superior hit වුණා. mainly The Dark Knight movie එක box office වලින් ලොකුවට hit වෙච්ච movie එකක්. Joker විදියට රඟ දක්වපු Heath Ledger ගේ acting එකට Oscar award එකක්ම දුන්නා. but එයා මිය ගියා. කිසිම super power එකක් නැති super hero. මේ නිසා hero තමයි Batman. මේ නිසා තමයි Batman ව ගොඩක් දෙනෙක්ට කැමති. හරියට Iron Man වගේ DC එකේ ආපු one of the best movie එකක්. මිස් කරන්න නැතුව බලන්න. ඊළඟට බලන්න යන්නේ Star Wars original trilogy එක. trilogy collection අතර මේක release වුණේ 1977, 1980, ඊට පස්සේ 1983 තමයි මේවා release වුණේ. Star Wars movies first එකේ ආපු movies තුනම අඩංගුයි. Star Wars movies එකට තනි fan base set එකක්ම ඉන්නවා. ගොඩක් box office collection ගත්ත movie එකක්. මේ movie එකේ story එක Galactic Empire සහ Rebel Aliens මේ group දෙක අතර සිදුවන war එක තමයි මේ movie එකේ one line එක.
ගොඩක්ම ෆේමස් මූවිස් ෆ්‍රැන්චයිස් අතර මේ මූවී එකත් එයින් එකක්. මූවී එක බලන්න try කරන්න යනවා නම් මැද හරියෙන් බලන්න එපා. ස්ටාර්ට් එකේ ඉඳන් බලන්න නැත්නම් කිසිවක් තේරෙන්නේ නැහැ. මිස් කරන්න නැතුව බලන්න. must watch best science fiction movie එකක් චෙක් කරලා බලන්න. ඊළඟට බලන්න යන්නේ The Lord of the Rings trilogy collection එක. මේ මූවී එක රිලීස් වුණේ 2001, 2002 සහ 2003 වෙනකම් එක දිගට රිලීස් වුණා. මේ වෙනකම් ආපු ෆැන්ටසි මූවිස් වලට වඩා හයි ලෙවල් එකක් ටච් කරපු නියම මූවී එක මේක තමයි. ඒ තරම් සුපිරියට ෆැන්ටසි මූවී එකක්. මේ මූවී එකේ කතාව ගොඩක් සුපිරි බලයක් තියෙන මුද්දක්. ඒක තමන් යටතටපත් කරන විල්ලන් වෙන සෞරොන්ට මේ මුද්ද හම්බුණා නම් මේ ලෝකයම විනාශ වෙයි. සෝ මේ මුද්ද හොඳ කට්ටිය ඔක්කොම එකතු වෙලා සෞරන්ගේ අතට යන්න නොදී කොහොමද නතර කරන්න කියන එක තමයි මේ මූවිස් වල ස්ටෝරි එක වෙන්නේ. මේ මූවී එක අද වෙනකම් awards 475ක් වින් කරලා තියෙනවා. box office collection එකෙන් hit වෙච්ච මූවී එකක්. මේ වගේ fantasy movie එකක් ඔයාලා තාමත් බලලා නැත්නම් check කරලා බලන්න. movies තුනම continue විදිහට තමයි යන්නේ. BGM music එක නම් සුපිරියට දීලා තියෙනවා. ඉතින් තාමත් බලපු නැති කට්ටිය check කරලා බලන්න. හරිම අපූර්ව fantasy movie එකක්. හොඳයි ලිස්ට් එකේ පළවෙනි ස්ථානට අපි බලන්න යන්නේ The Godfather. මේක රිලීස් වුණේ 1972, 1974, ඊට පස්සේ 1990. එක ඩෝන් කෙනෙක් කොහමද ඉන්න ඕනේ කියන එක මේ මූවී එක බලලා තමයි දැනගන්න ඕනේ. The Godfather මූවී එකේ ස්ටෝරි එක තමයි නිව්යෝක් සිටි එකේ ඉන්න ඩෝන් ලීඩර් කෙනෙක් තමයි ඩෝන් ලීඩර්. මෙයාගේ යටතේ තමයි අනිත් පොඩි ගෑන් සෙට් එකේ ඉන්නේ. මෙයාගේ ගෑන්ස්ටර් ලයිෆ්, විරුද්ධවාදීන්ගෙන් ඇති වෙන ප්‍රශ්න, ඊළඟට ගෑන්ස්ටර් විදියට අවුද ඉන්නේ මේ ඔක්කොම තමයි මේ මූවී එකේ ස්ටෝරි එක වෙන්නේ. මේ මූවී එකේ ටච් එකක් නැතුව කිසි ගෑන්ස්ටර් මූවී එකක් කරන්නේ. ඒ තමයි ඇත්තම කාරණේ. එක ගෑන්ස්ටර් කෙනෙක් ඩෝන් කෙනෙක් වුණාම මොන වගේ දේවල්ද කරන්නේ? ඇඳුම් බැලඳුම්, හැසිරීම්, පෙනුම් මේ හැම දෙයක්ම මේ මූවී එකේ සුපිරියට පෙන්වලා තියෙනවා. must watch best movie එකක්. තාමත් බලපු නැති කට්ටිය check කරලා බලන්න. so මේවා තමයි අද මේ වීඩියෝ එකෙන් ගෙන ආපු best trilogy movies. මේකට අමතරව තවත් තියෙනවා. මේ ලිස්ට් එක අතරින් ඔයාලට කැමති මූවී එක පහළ කමෙන්ට් එකේ share කරන්න. ඉතින් වීඩියෝ එකට කැමති නම් like කරන්න, share කරන්න. so that's all guys. keep watching, keep supporting SL Movie Center. ඊළඟ වීඩියෝ එකේදී අපි බයි guys.